ඊට කලින් තුන කියවු නේද? තුන තමයි. තුන්වෙනි ස්ථානයේ දිනා ගන්න ලබන්නේ ගායනී. එන්න වේදිකාවේ ඉදිරිපසට අපුළු සන්නාදය ලබා දෙන්නට. අපේ තුන හොඳයි. හරි අපිට මේ තුනම කියන්නලු. එහෙනම් ඔක්කොම කියන්න. හොඳයි. තුරුණු ශක්ති බක්මහසැනකෙළියේ අවුරුදු කුමරියන් අතරින් දෙවන ස්ථානයේ දිනා ගනු ලබන්නේ ඉෂා. සාරා දෙන්න වත්වල සන්නාදයක් අවුරුදු කුමරියන්ට. දැන් තමයි හොඳම එක. බෝනහෙන් තෑගි ප්‍රදානය සඳහා සැලුන් සුබානි ආයතනයේ අධිපතිතුමියටත් ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන මේ. ඉතින් 2025 වසරේ ගෝනහේන තුරුණු ශක්තිය අවුරුදු කුමරිය කවුද? සම්මිදු. මම නෙමෙයි. තුරුණු ශක්තිය. එහෙනම් ඔයා කියන්නකෝ කවුද එක කියලා. තුරුණු ශක්තිය බක්මහසැනකෙළියේ 2025 වසරේ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලබන්නේ මම නෙවෙයි. ඔයා නෙමෙයි තමා. පොඩ්ඩක් ඉන්න. හරිද? තෑගි ප්‍රදානය කරන හැමෝම ආවද වේදිකාව? හොඳයි. ඔය නම ඉක්මනට කියනකො මම දැනගන්න ආසයි. තුරුණු ශක්තිය බක්මහ කුමරිය ලෙසින් අභිෂේක ලබන්නේ ලිහිණි ගෝ. එන්න කොහොමද සන්නාදය? අපුළු සන්නාදය නම් මදි. ඔන්න ඉන්නවා අවුරුදු කුමාරයන් කිත්ත. දෙන්න කොසරේ නප්පුලිය තමයි. හොඳයි.